හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් අදත් මම ඔයගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා මගේ තවත් වීඩියෝ එකකට අම්බෝනි ටීම් මතයි බා. ඉතින් උඹලට පේනවා අදත් ඉතින් මේ උඹලා දන්නවා ඉතින් මුගේ නම ලොල්ල සමන්ත ඉතින් මට තවත් ඒකට චැලෙන්ජ් කරා. ඉතින් මට යන්නත් කම්මැලි මට ගාන්නත් දුකයි මේ වගේ අසරණී කරන පොන්නේක් ගැන. මූට අඩුම ගානට උපක් ගන්නවත් සල්ලි නෑ. මට ඒ පිළිබඳව හරිම දුකයි. මූ ඊට පස්සේ මට ලොබි එකේ තියෙන චාටර් ටිකක් දැම්මා. මම ඒකට සවුන්ඩ් ඕෆ් කරලා තිබ්බ නිසා උඹලට ඒ කියන දේවල් ඇහෙන්නේ නැහැ. මූගෙත් දැන් YouTube channel එක පටන් අරන් පව්ව subscribe උත් කරා. මම ඉතින් පව් කියලා උඹලා ඉතින් ඔය පොඩි පොන්නේව subscribe කරන්න. මම මේ මොකද පළවෙනි comment එකේ ඌගේ description එක දාන්නම්. මට ඉතින් ඌට හොඳ වචන ටිකක් එනවා ඉතින්. නේ ඉතින් මූ මිරිකනානේ දැන් බලපංකො ඉතින් කාපු ඔළුව එතිනින්ම තේරෙනවා මූගේ playing කොහමද කියලා. බලපං ඉතින් මූ මට කියනවා ඩෙසර්ට් ගන්න බෑලු. මං account ගත්තලු. ඌගේ කියන්නේ ඉතින් 62 ගත්ත account එකක්. මේක මං අවුරුදු 4ක් පරණ එකක්. මූ අදත් ස්කිල් දාලා ගානවා. මට ඒ පිළිබඳව හරිම ලැජ්ජයි. මේ වරෙන් කොබන් උඩට අඬුවේ ඉන්න ඔළුව දාගෙන පිස්සු. දැක්කන ඉතින් තවත් ඔළුවක් කෑවා. මුට ඔලු කෑමේ සීමාවක් නෑ බං. සිරාට මටත් උඹ ඔලු ගද්දි එපා වෙනවද බං. බල දන්නවනේ. මොකද තෝරන්නේ අම්පු ඉතින් මං කිව්වේ දැක්කනේ. මූ හිතන් ඉන්නේ මූ වින්චෙස්ටර් එකේ ලංකාවේ තුන්වෙනියා කියලා බං. ඒකනේ මූ ඔච්චර ඕකත් එක මේ මොකද්ද හැමිල්ටන් නැලවෙන්න යන්නේ. ඒ වරෙන් ඒ බෝල් එක දින්නේ නෑනේ ආයෙත් පින් යනවාද? වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න hina වෙන්න. බයිලා නැත්තම් හිප් හොප් කියන්නම් ඔළුවෙන් හිටගෙන බ. දෙනින් මැදන් යන්න අර යන්න පිස්සු. සිංගිත් ඇහෙනවා. අම්බෝ ඌටත් ස්කිල් පුළුවන් අපිටත් පුළුවන්. කොහොමද ඒවා චුචි මානිකත රිදුනාද? අනේ චුචි මානික ඔයා ඔච්චරයි අඹරෙන්නේ. ඔයා ප්‍රෝ නේද අනේ? ඔයා එන චාටර් නේ. ඔයා එන ප්‍රෝ නේද? අයියෝ ඔච්චර අඹරෙන්නේ මට දුක්ඛයි. ඕවා ගුණ්ඩ තානර පොන්න සීන් තමයි. ඌට පස්සේ මට කියවන අයිස් බොම් දාන බොටාලු. හරි ආයෙත් ගියා දාන නෑනේ. නේ බලපන් ඔය ඉදි පෙට්ටිය උඩට පයින් ගියා ඉතින් යන්නෙත් නෑ. අයියෝ ඉතින් හිතපු තැනට ගියේ නෑනේ. අර ඌ දැම්මයි පාර. ඔන්න බලන්න අයියෝ දැන් ඉතින් මෙඩියකුත් උතා ගන්න බෑ. ඔය පැත්තෙන් ඉඳා මං කිව්වේ බලාගනින් මෙඩියෝ තත්ති ගානු. මෙඩියෝ තත්ති ගාන අය බලාගන්න. යාළුවෝ කෙල්ල කොල්ලෝ ඔක්කොම මෙඩියෝ තත්ති ගාන අය කමන්න නෑ. ඉතින් ඌගේ ඩිස්ක්‍රිප්ෂන් එකේම තියෙනවා I am a new player please support කියලා. අපි උඩ්පෙකර් පාරක් ගාමු. මං ආසේ බබ උඩ්පෙකර්. කොයි දෙන්නේ මේ පිස්සු? මං දැක්කද? කෝ අර යන්නේ. කොහමද ලයින් කරපු විදිය? හරි ඔය බයිනවා. අනේ ඉසියන් ওই ටච් එක නේ. අනේ බලපන් ওই රෙද්ද. කවන්න උතන් දෙකයිනේ දෙන්නේ. ඌ කොච්චර බොටෙක්ද කියනනු ගන්න එකත් අතේ තියන් දුවනවා බා.
කොහොමද මගේ ඒමි? අයියෝ. ඉතින් අපි ස්කිල් එකත් පොඩ්ඩක් අතල්ලට දාමු. තුරුට තවත් සැප කොහොමද 4 year old experience එක පාවිච්චි කළ ගානා කියන ඕකට තමයි මල්ලිලා. ඕගොල්ලන් දන්නේ නැත්තම් බලා ගන්න. දැන් මොකද තෝරන්නේ? උඹ එක්කවන්නේ මොන මට හුඩු ඕයි මම පැරෆල් ලෙවල් 4 බං. මම පැරෆල් ලෙවල් 4. මට පැරෆල් එකෙන් ගාලා අවුරුදු 4ක අත්දැකීමක් තියෙනවා. මං හිතන්නේ අවුරුදු 4ක් කියලා. අර බලන්න ඉතින් මගේ ලෙවල් 4 ස්කින් එකක් තියෙනවා. මම ඉතින් පොඩ්ඩක් අතේ තියන් දුන්නේ ඉතින් බලන්න. ආර දැක්කනේ ඉතින් ගිය ගමම්ම ඔලුවක්. ඔය බලපං ඕයි ඇයි බම් මූ තරමට ගැලපෙන විපන්නයක් තෝරන්නේ නැත්තේ. අන්න බලා ගන්න කොහමද වික්ටරි ඩැමේජ් කීයද මගේ 1522යි අරුගේ 658යි. මේ අඩ ලොල්ලා දැන් බලන්න උතනදී මූ මාව ලොබි එකේ චාටර් කරනවා. ඕකමයි සද්ද නෑනේ. ඔය දැන් ඌත් මේ YouTube channel එක කරන් කමෙන්ට් box එකේ වැලලෙන්ඩ යන හැමින් ඔය ඒ වගේ කෙත් දැන් ඌ බලන්න ඔය මයික් ඔන් කරගෙන මොනේ මන්දපම් ඌගේ ඒ කෙල්ල ගැන කියනවත් දන්නෙත් නෑ. රේල් පාරේ මම යනකොට ඉස්සෝ වදිනවා ඒක ඉස්සේ දෙකට නැමෙන නිකිත් හොයනවා. බලපම්පම් උට පෙට් කෙනෙක්වත් ඉන්නවද කියලා මට දුකයි පම් මේ ගන්නගෙන. මේ එනම් කොල්ලෝ අදට වීඩියෝ එක ඉවරයි. ඉන්ඩෝ ඔය ආකාරයට තමයි නිකිත් නැමැති ලොල්ලා දෙවෙනි පරාජයත් බාරගන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. තව එකක් කියන්න දෙනවා. මූ දැන් ඌගේ වීඩියෝස් වල කියනවා මම මේ account එක ගත්තා කියලා. ඌගේ ඉතින් ඉරිසියාව ඉතින් බලපංකෝ ඉතින් ඌගේ account එක හැටි. ඌට හරි අපේ account එක නැහැ කියලා අපේ account වල වැලලෙන්න යනවා. දැන් ඌ මේ මට එකක් ගහලා අන්න එකක් ගාලා ඌතෙන් ඒක දාලා වැලලෙන්න යනවා. දැන් මම ඌට මේ දෙවෙනි එක තියවුවනේ බලපෝගේ account එක හැටි. level 44 season 48 මේක දාගෙන බලපන් අපි වගේ legendary profile එකක් තියනවාද කියලා. එයාසෙන් කවුද බයියෙක් මැසේජ් එකකුත් දානවා. නේ බයියෙක් නෙවෙයි අපේ අයියා යකෝ. අඩෝ අපේ අයියා. බලපන් මොකද මේ ඇල්බම් එකේ තියෙන කලෙක්ටර්ලා 7යි. බලපන් මොකේ බයෝ එක. ඒ ඉංග්‍රීසි බැරිද බම්මුට? I am playful මොන මේ මට තියෙනවා. ඒකට කොහමද අපේ කොහමද prime 3 පද එනවද නැත්නම් ඒට වගේ එනවද? බලාගන්න මගේ account එක රික්වෙස්ට් දැම්මට ගමන්නේ ඊයස්සේ මොනවද ඇදිනවා මන් දන්නෙත් නෑ. එහෙනම් කොල්ලෝ මං ආයෙත් කියන අදට වීඩියෝ එක ඉවරයි. නිකිත් පුටාට මං ගෑවුවා කියන්නේ එල්ල කිරියට ගැව්වා. මට ඒ සතුටුයි. ඌ ආයෙත් මට චැලෙන්ජ් කරන්න නැති වෙයි කියලා මං හිතනවා. චැලෙන්ජ් කරලා බය වෙන්න එපා මං ඒකෙත් උට ගාන. නම් කොල්ල අපි